හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට එන්න අද මාත් එක්ක රෝල්ස් හදන්න මම මෙතන බැටර් එක හදාගන්න මුලින්ම පාන් පිටි අරන් තියෙනවා ඒකට දාන බිත්තරයක් අරන් තියෙනවා ඊට පස්සේ අපි කරි එක හදාගන්න මෙතන කහ කුඩු 3-5 කෑලි මිරිස් ගම්මිරිස් ලුණු ඊට පස්සේ මම සීනි චුට්ටකුත් එකතු කරගන්නවා ඊට පස්සේ මම මෙතන තඹගත්ත මාළු තමයි අරන් තියෙන්නේ කරපිංචා අමු මිරිස් බීලුණු තඹගත්ත අල මම මේ දවට ගන්න මේ පාන් පිටි ටිකක් අරන් තියෙනවා ඒ වගේම අපි මේකට සෝයා සෝස් ටිකකුත් එකතු කරගමු. මුලින්ම අපි තෝස් එක හදාගන්න ඒකට බැටර් එක හදාගමු. මම පාන් පිටියකට බිත්තරයක් එකතු කරා. ඒකටම ලුණු ටිකක් එකතු කරගමු. දැන් ඕගොල්ලෝ මේක ටිකක් කලවම් කරගෙන මේකට වතුර දාලා අපි තෝසි හදන්නේ මේ වගේ බැටර් එකක් හදාගමු. මේ වගේ පදමඩ අපි අපේ බැටර් එක හදාගමු. ගොඩක් උකුත් නැති, ගොඩක් දියත් නැති මේ ගානට වගේ හදාගමු. දැන් අපි බලමු කරි හදාගන්නේ කොහොමද කියලා. අපි මේ වගේ භාජනයක් දෙපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගෙන මට ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා අපි තලාගත්ත ඉඟුරු සුදුරුණු ටිකකුත් එකතු කරගමු. මම ඒකටම බැටර් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ දෙක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට අපි කපාගත්ත කරපිංච ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරගමු. ඊට පස්සේ අපි කපාගත්ත බීලුණු ටිකත් එකතු කරගමු. මේ දෙක පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න දෙන්න. මේ වගේ අපේ ලුණු ටික බැදුනට පස්සේ අපි ගත්ත 3-5 ටික මේකට එකතු කරගමු. මම ඒකටම කුණුදු පොතු කෑලි 2-3කුත් එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න. දැන් අපි තඹගත්ත මාළු ටිකත් මේකටම එකතු කරගමු. මේකත් හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී මම සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් අපි මේකටම අපේ තඹගත්ත අර ටිකත් එකතු කරගමු. මේක හොඳට කලවම් කරගන්න. මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මේකේ දීප වහගෙන ඉවර වෙලා දෙහි ඇඹුල් ටිකක් එකතු කරගමු. මේ ඇට ටික ඔයගොල්ලෝ අයින් කරගන්න ඇටත් වැටුණා. මේක හොඳට කලවම් කරගමු. දැන් අපේ කරි එක ලෑස්ති. මේ රෝල්ස් ටික හදාගන්න තවර ගන්න ගත්ත බැටර් එක මේකට මේ පාන් පිටි ලුණුයි වතුරයි තමයි දාලා තියෙන්නේ. මේ වගේ ටිකක් උකුවට හදාගන්න. අපි බලමු දැන් රෝල්ස් ටික හදන්නේ කොහොමද කියලා. අපි හදාගත්ත බැටර් එකෙන් මේ වගේ හැන්දක ප්‍රමාණයක් අරන් අපි පෑන් එකට දාලා තෝසි හදාගමු. කොනක් ඝනකමට හදාගන්න එපා ටිකක් තුනී වෙන්න හදාගන්න. මේ වගේ අපේ තෝස් එක හොඳට පිච්චුනාට පස්සේ අපි බාගමු. මේකේ ඕගොල්ලන්ට දෙපැත්තම දාන්න ඕනේ නැහැ. එක පැත්තක් දාලා ගත්තාම ඇති. ඕගොල්ලෝ මේක ලිපෙන් බාගත්ත ගමන්ම රස්නේ පිටින්ම මේ කරි එක තියාගෙන නවා ගන්න මේ විදියට නැත්තම් මේ ඇලවෙන්නේ නැහැ. පාන් පිටි ගාන්න ඕනේ. මෙහෙම ගාන්න ඕනේ නැහැ උණුවෙන්ම ගත්තාම. මේ වගේ නවල මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි නවල මෙහෙම ඉස්සරහට නවල ගන්න. මේ බලන්න හොඳට ඇලවෙනවා. මේ වගේ අපි ඔක්කොම රෝල්ස් ටික හදාගමු. දැන් අපි මේක බිස්කට් කුඩුවට තවරගමු. මුලින්ම අපි හදාගත්තට පාන් පිටි බැටර් එකේ මේක දවට ගමු. මේ විදියට දාලා ඊට පස්සේ අපි මේක බිස්කට් කුඩුවට තවරගමු.
මේ විදිහට අපි ඔක්කොම රෝල්ස් ටික හදාගමු. මම තව එකක් දාගන්න හැටි පෙන්නන්නම්. මේ වගේ බැටර් එකේ දාලා හොඳට දවටගෙන ඊට පස්සේ අපි මේක බිස්කට් කුරුවට දාගමු. මේ විදිහට බිස්කට් කුරුවට දාගමු. මේ විදිහට අපි හදාගත්ත ඔක්කොම ටික හදාගමු. මේ විදිහට අපි ඔක්කොම දවට ගත්තට පස්සේ තෙල් එකක් තිපේ තියලා තෙල් එක හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත්ත රෝල්ස් ටික මේ තෙල් වලට දාගමු. ගින්දර අඩු කරලා අපි මේක බැදගමු. මේ වගේ ගෝල් කලයකට බෙදුනට පස්සේ අපි මේ ටික බාගමු. මේ වගේ අනිත් ටිකත් අපි බෙදගමු. අපි මේ වගේ අනිත් ටිකත් ඔක්කොම බෙදගමු. ඔයාලත් මේ විදියට ගෙදරදීම රෝල්ස් හදලා බලන්න. කොහොමද රස කියලා.